හායි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලව සාදරයෙන් පිළිගන්නා කප් රීකැප් channel එකට. අද අපි බලන්න යන්නේ 2021 රිලීස් වුණු Mr. Queen කියන කොරියන් සීරීස් එක. කතාව පටන් ගද්දිම අපිට බොන් කියලා තරුණයෙක්ව පෙන්නනවා. මේ බොන් කියලා කියන්නේ දකුණු කොරියාවේ අගමැතිගේ බ්ලූ හවුස් කියන නිල නිවසේ ප්‍රධාන සූපවේදියා. දවසක් හවස මේ බොන්ට දැනගන්න ලැබෙනවා චීන තානාපතිවරයාට රාත්‍රී භෝජන සංග්‍රහයක් මේ බ්ලූ හවුස් එකේ තියෙනවා කියලා. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි මේ තානාපතිවරයා මාළු කටුවලට ගොඩාක් සංවේදී කියන අන්තිමට රෑ වෙනවත් එක්ක රාත්‍රී භෝජන සංග්‍රහය තා උත්කර්ෂයක් විදිහට පවත්වනවා. මේ වෙලාවේදී අපේ බොන් හදපු ආහාරයත් මේ තානාපතිවරයාට පිළිගන්වනවා. ඒ කොහොම වුණත් අපේ බොන් නම් එච්චර වාසනාවන්ත කෙනෙක් නෙවෙයි. මම මොකද දන්නවද එහෙම කියන්න හේතුව? තානාපතිවරයා මේ කෑම එක කටට ගන්නවත් එක්කම එයාට හරි අමුත්තක් දැනෙනවා. මොකක්ද කියලා බලනකොට තමයි බොන්ගේ ඇස් උඩ යන්නේ. මේ තානාපතිවරයාට ඒ කෑම එක ඇතුලේ තිබිලා මාළු අල්ලන්න පාවිච්චි කරන යකඩ කොක්කක් හම්බෙනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඊට පස්සේ අපේ බොන්ට මොකද වෙන්නේ කියලා? ඔව්, ඔයාලා හිතුවා හරියටම හරි. ගාඩ්ලා අපේ බොන්ව හොයන්න පිටත් වෙනවා. හැබැයි මේ ආරක්ෂකයින්ට නම් අපේ බොන්ව හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේ බොන් එයාගේ ඇපාර්ට්මන්ට් එකට වෙලා ඉන්නකොට පොලිස් නිලධාරීන් දෙන්නෙක් එනවා මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්න. ඒක දැකපු බොන් හොඳටම කලබල වෙලා ඇපාර්ට්මන්ට් එකේ තියෙන බැල්කනිය හරහා පැනලා යන්න හැදුවත් ඒක නම් සාර්ථක වෙන්නේ නැහැ. බොන් ඒ බැල්කනියෙන් පල්ලෙහාට වැටිලා ඇපාර්ට්මන්ට් එකේ තියෙන ස්විමින් පූල් එකට වැටෙනවා. බොන්ගේ ඔළුව ගිහිල්ලා ස්විමින් පූල් එකේ යට වදිනවා. ඊට පස්සේ වෙන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඒ ඔළුව වැදුනවත් එක්කම අපිට පෙන්නනවා බොන් තව තවත් වතුරේ ගිලෙනවා කියලා. බොන් එහෙම යටට යන්න එයා හුස්ම ගන්න උපරිම උත්සාහ කරනවා. නමුත් ඒත් එක්කම එයාට පේන්නේ ගෑනු කෙනෙක් තමන්ගේ පැත්තට ඇවිල්ලා තමන්ට හුස්ම දෙනවා කියලා. ඒත් එක්කම බොන්ට ටිකෙන් ටික සිහිය නැති වෙලා යනවා. ඒකෙන් පස්සේ බොන් නැගිටිද්දි බොන් කවදාවත් දැකලා නැති අමුතු ඇඳක සහ අමුතු කාමරයක ඉන්නවා කියලා එයා දකිනවා. එතකොටම බොන්ට තේරෙනවා මෙතන මොකක්ම හරි දෙයක් පැටලිලා තියෙනවා කියලා. ඒක දැනෙච්චි ගමන්ම බොන් කරන්නේ එතන ටක් ගාලා හොයලා බලලා ළඟ තියෙන කණ්ණාඩියකින් තමන්ම බලන එක. ඒ කියන්නේ තමන්ගේම මූණ බලන. එතකොට බොන්ට තේරෙනවා තමන්ගේ ස්වරූපේ ගෑනු කෙනෙක්ගේ ස්වරූපයක් බවට හැරිලා කියලා. බොන්ට මේ වෙච්චි මුකුත්ම හිතාගන්න බැරි වෙනවා. බොන් ටිකක් එළියට ගිහිල්ලා බලනවා කියලා හිතාගෙන කාමරෙන් එළියට යනවත් එක්කම ඒ එළියේ ඉන්න ගැහැණු කට්ටිය ඔක්කොම උත්තමාවිය කියලා බොන්ට ගරු කරන්න පටන් ගන්නවා. මේ ඔක්කොම අමුතු විදිහට දැනෙන අපේ බොන් එතනින් ටක් ගාලා දුවගෙන යනවා. බොන්ට නම් හිතා ගන්න බෑ මේ මොකක්ද වෙන්නේ කියලා. ඊට පස්සේ එයාගේ පිටිපස්සෙන් ආපු අනිත් සේවිකාව ටික එයාව රාජමාලිගාවට එක්කන් යනවා. ඒ රාජමාලිගාවට එක්කන් ගිහිල්ලා වෙදුරු විසින් අපේ බොන්ව පරීක්ෂා කරනවා. මේ බොන්ව පරීක්ෂා කරලා වෙදුරු නම් කියන්නේ කිසිම ලෙඩක් නැහැයි කියලා. පස්සේ බොන්ට මේ වෙච්චි හැමදේම එකින් එක මතක් වෙනවා. ඊට පස්සේ කරන්න කිසිම දෙයක් නැහැ කියලා දැනන බොන් එතන සේවිකාවකගෙන් අහනවා තමන් කවුද කියලා. එහෙම අහලා තමන් කවුද? මේ මොන කාලෙද? තමන් අයිති වෙන්නේ කොහෙටද? ඒ හැමදේම ඒ සේවිකාවගෙන් බොන් දැනගන්නවා. එතකොට තමයි බොන් දැනගන්නේ බොන් ඇවිල්ලා තියෙන්නේ වර්ෂ 1851 යෝෂියෝන් රාජවංශයට කියලා. ඒක දැනගන්නවත් එක්ක බොන්ට නම් හරිම පුදුමයි. කොහොමද මේක වුනේ? මං කොහොමද මෙතෙන්ට ආවේ කියලා. කොහොම හරි අන්තිමේට බොන්ට තේරෙන්නේ බොන් කාලතරණය කරලා තියෙනවා කියන එක විතරයි. බොන් දැනගන්නවා බොන් ඉන්නේ 1851 වර්ෂේ ජෝෂියෝන් රාජ්‍ය සමයේ චින් ෂොන් යොන් කියන කාන්තාවගේ ඇගේ කියලා. හැබැයි ඊළඟට දැනගන්න දේත් එක්ක අපේ බොන් එයාගේ ඔළුවේ අත ගහගන්නවා. දන්නවද ඊළඟට මොකද්ද වෙන්නේ කියලා? තව ටික දවසකින් මේ කාන්තාව ඒ රටේ රජතුමත් එක්ක විවාහ වෙන්න තමයි නියම වෙලා තිබිලා තියෙන්නේ. මම මෙතන ඉඳලා අපේ බොන්ට කිම් කියලා කතා කරන්න. මෙහෙම කියාගෙන යනකොට මේ සේවිකාව කියනවා දවස් දෙකකට කලින් මේ කිම්ගේ ශරීරය රාජධානියේ තියෙන වැවේ පාවෙමින් තිබ්බ කියලා. හැබැයි වාසනාවකට මේ කිම්ව එදා මෙහෙම මේ වැවේ පාවෙවි ඉන්නකොට ආරක්ෂකයෝ දෙන්නෙක් දැකලා තියෙනවා. ඉතින් එතනින් ගොඩට අරගෙන ප්‍රතිකාර කරලා තියෙනවා. මේ කතාව ඇහුවට පස්සේ අපේ බොන් තේරුම් ගන්නවා. ඒ කියන්නේ දැන් අපේ කිම් එයා තේරුම් ගන්නවා
එයාගේ ආත්මය සහ මේ කිම්ගේ ආත්ම දෙක වතුරේදී මොකක්ම හරි හේතුවක් නිසා මාරු වෙලා කියලා. ඒ සිද්ධියෙන් පස්සේ බොන් හිතනවා ආපහු තමන්ගේ කාලයට යන්න ඕන නම් හොඳම ක්‍රමේ තියෙන්නේ ආපහු වැවට පනින එක කියලා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. බොන්ට එහෙම යන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් බොන්ට මේ කාලෙම ඉන්න වෙයිද කියලා. කොහොම හරි මේ කතාව සේවිකාවගෙන් අහගෙන ඊට පහුවදාම මේ කිම් ඒ සේවිකාවටම කියලා තමන් වැඩිලා හිටපු වැව ගාවට කොහොම හරි යනවා. ඒ වැව පෙන්නපු ගමන් දුවගෙන ගිහිල්ලා අපේ බොන් ඒ වැවට පනින්න තමයි ලෑස්ති වෙන්නේ. ඔව් ඔව් අපේ බොන් දුවගෙන ගිහිල්ලා ඒ වැවට පැන්න තමයි. හැබැයි උනේ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. බොන් පැනලා තියෙන්නේ මඩ ගොඩකට. මොකද්ද දන්නවද එතන වෙලා තියෙන්නේ? ප්‍රධාන රැජින මේ අපේ කිම් ඒ වතුරට වැටුණට පස්සේ ඒකට ආපහු කවුරුත්ම වැටෙන්න හොඳ නැහැ කියලා එක රැයකින් ඒ මුළු වැවම හිස් කරලා තියෙන එක. හැබැයි මේ කතාව ඇහුවම නම් අපේ බොන්ට ගොඩක් දුක හිතෙනවා. මොකද බොන්ගේ පරණ ජීවිතේට යන්න තිබ්බ එකම chance එකත් බොන්ට මිස් වෙච්ච නිසා. කොහොම වුණත් බොන් හිතාගෙන ඉන්නේ එයාගේ මේ ප්‍රශ්නෙට උත්තරේ වතුර කියලා. ඒ කියන්නේ එයාට එයාගේ කලින් ජීවිතයට යන්න ඕන නම් ඒක කරන්න වෙන්නේ වතුරෙන්ම කියලා තමයි මේ කිම් හිතාගෙන ඉන්නේ. ඉතින් මේ කිම් වතුර තියෙන හැම තැනකම එයාට පුළුවන් විදිහට ගිලෙන්න කොච්චර උත්සාහ කරත් ඒ එක ක්‍රමයක්වත් සාර්ථක වෙන්නේ නැහැ. කොහොම හරි මෙහෙම දින දෙක තුන ගෙවිලා යනවා. අන්තිමේට කිම්ට සිද්ධ වෙනවා එයාගේ විවාහයට. රජතුමායි කිමුයි අතර සිද්ධ වෙන විවාහ උත්සවයට යන්න. හැබැයි අපේ කිම් කිසිම විවාහ චාරිත්‍රයක් දන්නේ නැහැනේ. මොකද මෙයා ආවේ අනාගතයේ ඉඳලානේ. ඉතින් එයාගේ සේවිකාවන්ගේ මාර්ගෙන් බොන් මේ විවාහ චාරිත්‍ර ටික සිද්ධ කරනවා. කොහොම හරි එදා රෑ තමයි අපේ බොන්ට තරු විසික් වෙන්නේ. මොකද රජතුමාගේ රැජිනක් වෙච්ච මේ බොන්ට එදා රජතුමා ආරාධනා කරනවා තමන්ගේ බිසවක් විදිහට තමන් එක්ක නිදාගන්න එන්න කියලා. ඒත් මේ අපේ බොන් එයා අනාගතයේ පිරිමි කෙනෙක්නේ. එයාට මේක ඇහුණ ගමන්ම පොළව පලාගෙන යන්න හිතෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඉතින් අපේ බොන් මේකට මොකක් කරයිද? මේකට ගොඩාක් කලබල වෙච්ච අපේ බොන් රජතුමාට බිව්වම නින්දයයි කියලා හිතාගෙන රජතුමාට හොඳටම බොන්න දෙනවා. හැබැයි බොන්ගේ මේ ක්‍රමේ නම් හොඳටම සාර්ථක වෙනවා. රජතුමා හොඳටම බීලා එතරම් නින්ද යනවා. එදා දවසේ නම් බොන් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද බොන්ගේ උපක්‍රමේ සාර්ථක වෙච්ච නිසා. ඒ විදිහට එදා දවසේ නම් අපේ බොන් බේරෙනවා. ඊට පහුවදා අපේ බොන් නැගිටින්නේ නම් ඔළුවේ කැක්කුමකුත් එක්ක. මොකද කලින් දවසේ හොඳටම බීලානේ හිටියේ. ඒ නැගිටිනවත් එක්කම සේවිකාව එයාට කෑම ගෙනල්ලා තියෙනවා. ඒ කෑම කාපු බොන් ඒ කෑම ප්‍රතික්ෂේප කරන්න ගන්නවා. මොකද ඒ කෑමවල රසය බොන්ගේ රසයට නම් සමාන වෙන්නේ නැති නිසා. ඒ කෑම ටික යවන ගමන් බොන් කියනවා ජපානයේ ඒ කාලේ ප්‍රසිද්ධ කෑමක් වෙච්චි රාමියෝන් එකක් හදාගෙන එන්න කියලා. ඉතින් මේ කාලේ රාමින් කියලා කෑමක් මේගොල්ලෝ දන්නේ නැහැනේ. ඉතින් මේක ගිහිලා රාජකීය කෝකියාට කිව්වට පස්සේ රාජකීය කෝකියා දන්න කියන හැම වැඩ කෑල්ලක්ම දාලා මේ රාමියෝන් හදන්න ගන්නවා. එහෙම හදලා ආපහු කිම්ට යවනවා. මේ රාජකීය කෝකියා කොච්චර රාමින් හදන්න උත්සාහ කරත් ඒ එක ක්‍රමයක්වත් සාර්ථක වෙන්නේ නැහැ. මොකද කියනවා නම් ඒ රසය බොන්ට ගැලපෙන්නේ නැහැ. බොන් ඒ හැම එකක්ම ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඉතින් මේ කෝකියා හදන කෑම එක මේ කිම් එපා කියන නිසා රාජකීය කෝකියට නම් ඇත්තටම මේ වැඩේ එපා වෙලා තියෙන්නේ. ඉතින් එයා දන්න හැම ක්‍රමෙම දැම්මත් ඒ කොහොම කරත් ඒ හැම දෙම වැරදි කියලා නෙමේ කිම් කියන්නේ. ඉතින් අන්තිමේට හදලා අන්තිමේට ආපහු කෑම එකක් යවනවා. අපි බලමු ඒ කෑම එක කෑවට පස්සේ මේ කිම්ගේ ප්‍රතිචාරය කොහොම වේද කියලා. ඒත් අපේ බොන් ඒකත් ප්‍රතික්ෂේප කරනවා. අන්තිමේට මේක දැනගත්ත රාජකීය කෝකියාට නම් හොඳටම තරහ යනවා. ඒ හොඳටම තරහ ගිහලා රාජකීය කෝකියා කියනවා හරි මට කියනවා නම් ඒ රසට පුළුවන් නම් එයාට ඇවිල්ලා හදාගන්න කියලා. පස්සේ ඒ කතාවත් එක්කම බොන් කියන්නේ අනාගතයේ හොඳ සූපවේදියෙක්ින්ද බොන් මේ රාජකීය මුළු තැන්ගෙට ඇවිල්ලා එයාගෙම රාමෙන් එක හදාගන්න පටන් ගන්නවා. මේ බොන් කියන්නේ අනාගතයේ ඉන්න දක්ෂම සූපවේදියෙක් නිසා එයා දන්න නවීන වැඩිකිට ඔක්කොම දාලා මේ රාමෙන් පිගාන හදාගන්න ලෑස්ති වෙනවා. අපේ කිම් එක්ක ආපු
සේවකයයි එයාගේ සේවිකාවයි දන්නවා මේ කිම් පොඩි කාලේ ඉඳලා කිසිම දෙයක් උයලා නැහැ කියලා. ඉතින් ඒගොල්ලෝ බය වෙනවා කිම්ට මේක කරගන්න බැරි වෙයි කියලා. හැබැයි රාජකීය කෝකියා නම් හරියට සතුටු වෙනවා. මොකද එයා දන්නවනේ මේ රජිනගේ කතාව. හැබැයි ඉතින් එතන සිද්ධ වෙන්නේ නම් වෙනම දෙයක්. කිම් කියලා කියන්නේ අනාගත බොන්නේ. එයා දක්ෂම දක්ෂ කෝකියෙක් කියලා අපි විතරනේ දන්නේ. ඉතින් මේ බොන් තමන්ගේ පිහිය හැසිරවීමේ දක්ෂතාවය ඒ වෙලාවේ රාජකීය කෝකියට විතරක් නෙවෙයි එයාගේ සේවකයටයි සේවිකාවටයිත් පෙන්නනවා. ඒක දැකලා ඒ හැමෝම ගොඩක් පුදුම වෙනවා. ඒ වගේම ෂොක් වෙලා තමයි ඉන්නේ. කොහොම හරි ඉතින් බොහොම සූක්ෂමව එළවලු කපාගෙන එයාට ඕනෙම විදිහට රාමෙන් එක බොහොම පරිස්සමට හදා ගන්නවා. අන්තිමේට මේ පිගානත් අරගෙන එයා එයාගේ කොටියට ගිහිල්ලා රස කර කර මේ රාමෙන් එක රස විඳිනවා. අන්තිමේට මේ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරුව ඉන්න කෝකියා හරි මෙයාගේ හැකියාව දාලා හදාගත්ත රාමෙන් එකනේ අපි බලමුකෝ මේකේ රස කියලා ඒ හැලිය තිබ්බ චුට්ටක් කාලා බලනවා. හැබැයි ඉතින් ඒක කෑවත් එක්කම රාජකීය කෝකියටත් තේරෙනවා ඇත්තට මේක රසයි කියලා. හැබැයි එයාගේ මූඩ් එක නම් ඒ වෙලාවේ හොඳටම අවුල් තත්ත්වේ තමයි තියෙන්නේ. මොකද කවදාවත් කුස්සියකට ඇවිල්ලා නැති මේ කුමාරිකාව මෙහෙම දක්ෂ විදිහට කෑම හදයි කියලා එයාවත් හිතුවේ නැහනේ. ඒ වගේම මේ රාජකීය කෝකියා බොන්ට ඊරිසිය කරන්නත් පටන් ගන්නවා. අන්තිමේට ඉතින් මේ කෝකියත් කනවනේ. ඒක කාපුවාම බිම්මල් සුදුලෝණු මස් කියන සුවඳ වර්ග තුනම දැනෙන නිසා මේකට සාම් කියලත් මේ සුවඳ වර්ග තුනම නිසා හියෝන් කියලත් පොඩි භාජනයක හදන හින්දා රා කියලත් නූඩ්ලස් නිසා මියෝන් කියලත් නම දාලා මේකට සම්යං රාමෙන් කියලා නම දාන්න තීරණය කරනවා. මේ වෙච්ච දේවලුත් එක්ක බොන්ට අලුත් අදහසක් එනවා. ඔව් ඔයාලා හිතන එක හරි. බොන්ට එන අදහස තමයි මෙයාගේ මේ යුම් පියුම් දක්ෂතාවයෙන් මුළු රාජකීය පවුලම පුදුම කරවලා ඒ හැමෝගෙම හිත දිනා ගන්න පුළුවන් කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙම කියලා හිතාගෙන බොන් රාජකීය මුළු තැඟට ගියත් මේ රාජකීය සූපවේදියා නම් බොන්ට අවස්ථාවක් දෙන්න කැමතිම නැහැ. අන්තිමේට කරන්නම දෙයක් නැති තැන බොන් රාජකීය සූපවේදියාට අභියෝග කරනවා. එහෙනම් අපි තරගයක් තියමු කියලා. ඒ තරගෙ තමයි මුලින්ම කෑම එකක් හදලා ඉවර කරන්නේ කවුද කියලා. ඉතින් මේගොල්ලෝ මේ තරගෙට ලෑස්ති වෙලා සීනුවක් නාද කරනවා. ඒ තමයි මේ තරගේ ආරම්භය. ඉතින් ඒ විදිහට ආරම්භ කරන මේ තරගෙදි රාජකීය සුබවේදියා දක්ෂ විදිහට කැරට් කපන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපේ බොංගුත් දක්ෂ විදිහට පිපිඤ්ඤ කපන්න පටන් ගන්නවා. කොහොම හරි අන්තිමේට මේ තරගේ දිගටම ගලාගෙන ගිහිල්ලා බොන්ට තමන්ගේ කෑම එක මුලින්ම හදලා ඉවර කරලා තියලා තියෙන සීනුව ගහන්නත් පුළුවන් වෙනවා. එතකොට මේ රාජකීය සූපවේදියා කියනවා වේගයත් වැදගත් තමයි. හැබැයි චෙෆ් කෙනෙක්ට වේගයට වඩා වැදගත් වෙන්නේ රසය කියලා. එහෙම කිව්ව ගමන් මේ අපේ බොන් කියනවා රාජකීය කෑම පරීක්ෂකට හරි එහෙනම් ඔයා මේක කාලා බලලා දෙකෙන් කෝකද හොඳ කියලා කියන්න කියලා. මොකද වෙන්නේ ඊළඟට? පුළුවන් ද ඔයාලට හිතා ගන්න? ඔව් ඔයාලා හිතුවා හරියටම හරි. ඊළඟට වෙන්නේ මේ රස පරීක්ෂකවරයා බොන්ගේ කෑමකට වශී වෙනවා. ඒ කියන්නේ ඒක එච්චරටම රස වෙනවා. කොහොම හරි ඉතින් මේ සිද්ධියෙන් පස්සේ බොන් තමයි රාජකීය මුළුතැන්ගේ වැඩ කටයුතු ඔක්කොම බාරව ඉන්නේ. ඉතින් මේකට රාජකීය සූපවේදියාට නම් ගොඩක්ම තරහයි. මොකද එයා හදපු කෑම එක හොඳ නැහැයි කියලා කිව්වනේ. ඒත් ඉතින් මොනව කරන්නද නේද? කොහොම හරි ඉතින් මේ ලැබුණු තනතුරෙන් ප්‍රයෝජන ගන්න බොන් මහරජිනට ගෙනියන්න හදලා තිබ්බ කෑම එක පරීක්ෂා කරලා බලනවා. ඒක පරීක්ෂා කරනවත් එක්කම බොන්ට දැනගන්න ලැබෙනවා මහරජින ළඟදි හැදිච්ච ජත් කැක්කුමක් නිසා කෑම ප්‍රතික්ෂේප කරනවා කියලා. ඉතින් බොන් ඊට පස්සේ කටට සිනිදු විදිහට කෑම වේලක් හදන්න පටන් ගන්නවා. බොන් දක්ෂ විදිහට මේක හදලා ඉවර කරලා මලක් තියලා මේ කෑම එක ලස්සන කරනවා. ඉතින් ඊට පස්සේ මේ කෑම එක මහරජිනට අරන් යන්නෙත් මේ බොන් විසින්ම තමයි. මහරජින මේ කෑම වේල රස වින්දත් මහරජින කියනවා මේ කෑම එක මීට වැඩිය රස වෙන්න තිබ්බා. මීට වැඩිය උණුවෙන් ගෙනාවනම්. එහෙම නැත්තම් ඒක ඇත්තටම මහරජිනට පිළිගන්නනකොට කෑම එක තිබ්බ ලස්සන නම් නැහැ. මොකද ඒක හැමතැනම පිගානේ ගෑවිලා
ඒක සවුත් වෙලා තමයි තිබ්බේ. ඒ වුණාට ඒකේ රසේ නම් අඩුවක් වෙලා නැහැ. නමුත් ඒක උණු උණුවෙන් තිබ්බනම් තවත් රසවත් කියලා මහරජින කියනවා. අන්තිමේට මහරජිනගෙන් ලැබුණු උත්තරේට නම් අපේ බොන්ට කිසිම සතුටක් නැහැ. ඉතින් අපේ බොන් ඒකට මොකද කරන්න කියලා කල්පනා කරනකොට බොන්ට හොඳ අයිඩියා එකක් එනවා. බොන් ඊට පස්සේ රාජකීය ඉංජිනේරුවන්ට පණිවිඩයක් යවනවා. ඉතින් මේ පණිවිඩෙත් එක්ක අලුත්ම නිපැවුමක් හදනවා. ඒ නිපැවුමත් එක්ක බොන් ආයෙමත් මුළු තැන්ගෙට ගිහිල්ලා කෑම උයන්න පටන් ගන්නවා. කොහොම හරි අන්තිමේට කෑම උණු උණුවෙන්ම මහරජිනට යවනවත් එක්ක මහරජින මේ කෑම කාලා ඒ වගේම රජින මේ කෑම චුට්ටක්වත් ඉතුරු කරන්නේ නැතුව ඔක්කොම කාලා. මේක දැක්ක ගමන් බොන් තේරුම් ගන්නවා මේ ක්‍රමේ නම් ගොඩක් සාර්ථකයි කියලා. දවස් කීපයකට පස්සේ රජතුමා එයාගේ රට පුරා ඉන්න නියෝජිතයින්ට ආරාධනා කරලා ලොකු භෝජන සංග්‍රහයක් තියන්න තමයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඉතින් මේ දවසේ වෙන්නේ නම් හරි අවාසනාවන්ත සිද්ධියක්. මොකද කියනවා නම් මේ දවසේදී රාජකීය සූපවේදියෝ කීප දෙනෙක්ම අසනීප වෙන නිසා මේ මුළුතැන්ගේ වැඩවලට කීප දෙනෙක්ම අඩු වෙලා යනවා. ඒත් එක්කම මුළුතැන්ගේ තියෙන භාණ්ඩ ඒ කියන්නේ මේ කෑම උයන්න ඕනි වෙන අමුද්‍රව්‍යත් මුළුතැන්ගේ හොයාගන්න නැති වෙනවා. ඉතින් මේක අපේ බොන්ට ආරංචි වෙනවා. ඉතින් ඊට පස්සේ බොන් පිරිමි කෙනෙක් විදියට වෙස්වලාගෙන රාජකීය මුළුතැන්ගෙට එන්න තීරණය කරනවා. ඒ තීරණෙත් එක්ක ඒ විදිහට සැරසිච්ච බොන් රාජකීය මුළුතැන්ගෙට එනවා. පස්සේ ඉතින් අමුද්‍රව්‍ය දිහා බලපු බොන් බොන්ට පේනවා මෙතන කෑම හදන්න ඕනේ අමුද්‍රව්‍ය ගොඩක් අඩුයි කියලා. ඒකට හේතුව තමයි ඉතින් දැන් බොන්ට තියෙන්නේ බොහොම සුළු අමුද්‍රව්‍ය ටිකක්. ඊට පස්සේ මේ කිම් ඒ කියන්නේ අපේ බොන් එතන තියෙන අමුද්‍රව්‍ය දිහා බලලා අලවලින් එයාගේ අනාගත ජීවිතේ එයාගේ කලින් කාලේ ඒ කාලේ KFC වල තියෙන රස කෑමක් මතක් කරගෙන ඒ කෑම හදන්න පටන් ගන්නවා. ඒ කෑම හදලා මේගොල්ලන්ට පිළිගන්නුවාම ඒක දකින මේ අමුත්තු කිසිම කෙනෙක් සතුටු වෙන්නේ නැහැ. කෑවට පස්සේ මොනවා වෙයිද?